අරින්න. ඈ? යනවා එතෙන්. අද නොවැම්බර් මාසේ පොය දවස. ඉතින් වෙනදට උදේ නැගිටලා මේ කෑම හදලා බුද්ධ පූජාව පූජා කරනානේ. ඉතින් අද මට හිතුණා මේ කෑම හදන්නත් කලින්ම මේ ගිලන්පස පූජා කරලා හිටියොත් හොඳයි කියලා. ඉතින් මම සමහර දවස්වලට ගිලන්පසත් පූජා කරනවා. ඉතින් උදේම මැණිකට මේ කඩල ටිකක් මම තැම්බෙන්න තිබ්බා. මොකද කඩල තැම්බෙන්නත් වෙලා යනවනේ. ඉතින් මම ඒක තියලා ඉවර වෙලා ගිලන්පස සූදානම් කරන්න තමයි මේ ලෑස්ති වුනේ. ඉතින් අපේ මැණිකත් ඇවිල්ලා මේ උදව් වෙනවා මට ගිලන්පස පූජා කරන්න, ගිලන්පස ලෑස්ති කරන්න. ඉතින් උදේම බුදු පහනස් කරලා පහන තියලා ගිලන්පස ටික පූජා කරලා ඒ වැඩ ටික ඉවරුනහම නිකන් දවසේ ලොකු වැඩක් කරගත්තා වගේ. දවස පටන් ගත්තා කියලා දැනෙනවා. ඉතින් අපේ ගෙදර අපි උදේට හවසට දෙකටම පාන පත්තු කරනවා. ඉතින් අපේ මැණිකත් දැන් ඒවට හරියට උදව් කරනවා. මොකද එයා දන්නවා ගාථා කියන්න ඕනි. අම්මත් එක්ක එකතු වෙලා ගාථා කියනවා. එයාගේ පපත් එක්ක එකතු වෙලා ගාථා කියනවා. එයාට කියන්න බැරි වුණාට වචන එයා මොන හරි කිය. ඉතින් අපේ වැඩේට සම්බන්ධ වෙනවා. ඉතින් හරිම සතුටුයි ඒකට චූටි ළමයින්ට. ඉතින් පොඩි කාලේ ඉඳන්ම මේ දේවල් හුරු කරන්න ඕනි. මම මේ ඊයේ රෑ මේ හොදන්න දාලා තිබ්බ රෙදි ටික ඉතින් රෑම මම රැක් එකට දැම්මේ නැහැ. මේ උදේට දානවා කියලා හිතාගත්තා. ඉතින් දවසේ උදෙන්ම කරන්න ඕනි වැඩවලින් එකක් තමයි මෙන්න මේ රෙදි ටික වේලෙන දාන වැඩි. මොකද රෙදි වේලන ටිකක් වෙලා යනවා. වැස්සත් මේ දවස්වල ඉතින් හරියටම කොයි වෙලාවෙ කඩන් වැටේද කියලා හිතන්නත් බෑනේ. දාම අපේ ගෙදර රෙදි වනනකොට මට අපේ මැණික උදව් කරනවා. ඒක යාගේ පුරුද්දක්. ඒ අතර බලන්නකෝ අපේ ගෙදරටම ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. මොනුරු ඇවිල්ලා. මොනුරු 5 දෙනෙක් ගෙදර ඉන්නා. ඉතින් මේගොල්ලෝ නිතර හිමි කැරකෙනවා. අද මගේ යාළුවෝ මෙහි ආවා. මොකද අපි අද පොය දවසට මොන හරි කරන්න ඕනි කියලා ටික දවසක ඉඳලා කතා වෙලා තමයි තිබ්බේ. හැබැයි අපි කරන්න හිතාගෙන හිටපු වැඩේ නම් දන්සලක් දෙන එක. ඉතින් අපිට ඒ වුණාට ඒ වැඩේ කරගන්න චුට්ටක් කල් මදි. ගොඩක් ඒවට පොඩි වැඩ ටිකක් තියෙනවානේ. ඉතින් අපි හිතුවා ඉක්මනින්ම කරන්න පුළුවන් දෙයක් විදිහට පාරින අසරණ බල්ලන්ට කැම ටිකක් දෙන්න ඕනි කියලා. මමයි මගේ මහත්තයයි නම් ඊට කලිනුත් මේ දේවල් කරලා තියෙනවා. ඉතින් මේ සැරේ යාළුවොත් එක්ක එකතු වෙලත් කරන්න ඕනි කියලා හිතුවා. ඉතින් උදේම මගේ යාළුවෙක් ආවා. ඉතින් අපේ ළඟම ගෙදරක ඉන්න බව්වෙක් ඕන වේලාසනින්ම ඇවිල්ලා වැඩේ දැනගෙන වාගේ. පොයට දැන් අපි දානෙත් දෙනවා මොකද කියන්නේ? හොඳයිද මේ වැඩේ අපි කරන් යන වැඩේ හොඳයිද? මොනවද ජෝනුත් ඇවිල්ලා අපිට දානෙට උදව් වෙන්න. පුතේ පාරින සතුන්ට දුන්නා වුණත් අපි හොඳට පිරිසිදු කරලානේ අපිට කෑමක් හදන්න ගන්න පුළුවන්. ඉතින් අපි හාල් ටිකයි පරිප්පු ටිකයි මේ විදිහට සෝදලා වාජනේට දාලා ලිපෙන් තියාගත්තා. එතකොට තව මේකට එකතු කරන්න ඕනි කියලා හිතුවා චිකන් කංකු මුකුණු වෙන්න. ඉතින් මම මේ එකක දැක්කා මේ මොකක් හරි වීඩියෝ එකක මම දැක්කා ලුණු 3-5 වර්ග මේ සතුන්ගේ කෑම හදනකොට එකතු කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා කහකුඩු ටිකක් විතරයි එකතු කළේ. හරිද දන්නේ නැහැ. නමුත් කවුරුද දන්නේ කෙනෙක් නේ කියලා ඇත්ත. ඒ නිසා අපි කහකුඩු විතරක් එකතු කරලා තමයි මේ කෑම එක හදාගන්නේ. ඇත්තටම මැණිකි හම්බුනාට පස්සේ පළවෙනියටම තමයි අපි මේ වැඩේ මේ කරන්නේ. ඊට කලින් කරනකොට ඉතින් එයා නෑනේ.
එයාත් ඉතින් ඕනම වැඩකට අපේ ගෙදරදී කලින් දැකලා තියෙනවනේ ඕන දෙයකට එයා ඉතින් සම්බන්ධ වෙනවා. අපි එයාට ඉඩ දෙනවනේ හැම වැඩකටම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේකෙදිත් එයාටත් මොනවා හරි පුංචි දෙයක් හරි කරන්න ඕනි. හරි සතුටින් එයාත් ඉතින් ලොකු අත්දැකීමක් මේ වයින් ගන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා. අපි චුට්ටක් උදෙන්ම මේක ලෑස්ති කරගන්න ඕනි කියලා හිතුවේ. හවසට ඉතින් අපි එක එකිනාට එක එක වැඩක් තියෙනවා. අනිත් එක මේ බත් එක හොඳටම නිවෙන්න ඕනේ මේ සතුන්ට බෙදන්න. ඉතින් බත් එක තැම්බෙන්න වෙලා ගිහලා නිවිලා ඔක්කොම වෙලා බෙදන්න යනකොටත් සෑහෙන වෙලාවක් යන නිසා අපි උදෙන්ම මේක පටන් ගත්තා. ඊට පස්සේ වහලා තියලා ටික වෙලා නිමුණට පස්සේ අපි මේ විදිහට භාජනයට දාගෙන ඉක්මනින්ම මේ කෑම එක බෙදන්න තමයි යන ලෑස්ති වෙන්නේ. කැන්දකොළ නම් මගේ මතකයට ආවෙත් නැහැ. මගේ යාළුවා කැන්දකොළත් උදේම ගොඩක් හොයාගෙන ඇවිල්ලා තිබ්බා. පාරට ආපු ගමන්ම ඔන්න මුලින්ම අපි පටන් ගත්තා. අපි පළවෙනිම දාණය දෙන්න. ඇත්තටම ඉතින් මීට කලිනුත් අපි මේ වැඩේ කරනකොට ඒ සත්තු දැක්කහම ඒ සතු කන විදිය දැක්කහම හරිම දුකයි. මොකද ඉතින් කතා කරලා ඉල්ලන්නත් බෑ, කියලා ඉල්ලන්නත් බෑ. බඩගින්න කොහොම හරි දරාගෙන ඉන්න වෙනවනේ ඉතින් මේ අහිංසක සත්තුන්ට. මොකද මූණ දැක්කම කාටවත් හිතන්න බෑනේ මේගොල්ලන්ට බඩගිනින්ද කොහොමද කියලා. ඉල්ලන්නත් බැරි නිසා මේක නම් මං හිතන්නේ මාරම වටින පිනක්. ඇත්තට මේ වීඩියෝ කරලා දැන් දාන්නේ නෑ. මම මීට කලිනුත් අපි කරාට අපි වීඩියෝ කරලා නෑ. ඉතින් මේ සැරේ වීඩියෝ කරලා දාන්න ඕනි කියලා හිතුවේ. කාට හරි පුංචිම හරි අදහසක් ගන්න පුළුවන්නේ. මොකද මොනවා හරි දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයට උනත් අපිට මේ දේ කරන්න පුළුවන් කියලා පොඩි හරි අදහසක් ගන්න පුළුවන්. මේ සත්තු අපි මේ මහන්සියලා උයලා ඉතින් මෙහෙම ගෙනාවහම මේ සත්තු එන විදිය දැක්කහම කන විදිය දැක්කහම අපි කරපු දේ ලොකු පිනක් කියලා අපිට දැනෙනවා. හරිම හිත සතුටුයි මෙහෙම දෙයක් කළාම. ඉතින් කාට හරි පුංචි හරි අදහසක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ටත් කරන්න පුළුවන් මේ වගේ දේවල්. ගොඩාක් හදාගන්න ඕනෙත් නෑ. Tamanට පුළුවන් තරමේ Tamanට වෙලාව තියෙන තරමින් සත්තු කීප දෙනෙක්ගේ හරි බඩගින්න මේකෙන් නිවා ගන්න පුළුවන්. ඉතින් අපි සෑහෙන බල්ල ප්‍රමාණයකට අපි මේ හදපුවෙන් කැම දුන්නා. දැන් වෙනදාට මීට වඩා ගොඩක් බල්ලෝ හිටියා. මේ කියන සතුටුයි කීප දෙනෙක්ම මේ විදිහට කෑම හදාගෙන අද පොය දවසේ ඇවිල්ලා තිබ්බා කියලා අපිට අහල පහල හිටපු කට්ටිය කිව්වා. ඉතින් හරිම සතුටුයි ඒකට නම් ඒ විදිහට එන එක ගැන මිනිස්සුන්ට එහෙම එන්න හිත පහල වෙලා තියෙන එක ගැන හරිම සතුටුයි. ඉතින් මට පෙන්වන්න බැරි වුණාට මම පොලොස් හදලා තිබ්බා උදේ කන්න. ඉතින් අපි පාංගේ නල්ලා පොලොස් එක්ක උදේට කාලා මම දවල්ටත් කෑම හදලා තමයි ආවේ. මොකද මගේ යාළුවත් ඉන්නානේ. මම අබමාලුවක් හදලා, පරිප්පු හදලා, කහබත් හදලා දවල්ටත් කෑම කාලා. ඉතින් යාළුවා ගියා. ඒත් එක්කම අපි මෙන්න මේ විදිහට එන්න පිටත් වුණා. අපේ හවස අපිට අපොයින්ට්මන්ට් එකක් තිබ්බා සලෝන් එකේ. ඉතින් අන්නේ වැඩේට තමයි මේ ආවේ. බලන්න ඉතින් මෙන්න මේ ආසයි බයයි වැඩකට තමයි ආවේ. ඇත්තටම කාලෙකින් නම් තිබ්බ ආසාවක්. දැක්කම කියන්න පුළුවන් මොකද්ද මම කරන්න යන්නේ කියලා. අපේ මැනිකට නම් ඉතින් කොහේ ගියත් සින්දුවක් ඇහුණොත් එහෙම නැත්නම් මොකක් හරි බීට් එකක් ඇහුණොත් ඩාන්ස් එක තමයි එයාගේ වැඩේ ඉතින්. නෝස් පියර්සින් එකක් කරන්න කාලෙකින් නම් ආසාවක් තිබ්බා. හැබැයි අනේ මන්ද ඒක ඉතින් එහෙම නිකම්ම පස්සට ගියා. මේ අමතක වෙලා ගියා. ඒක ඕන ඒකට ඉතින් ඉක්මන් උනේ නෑ කොහොම හරි. හැබැයි මෙන්න මේ ළඟකදී අනිවාර්යයෙන්ම මේක කරගන්න ඕනි කියලා ලොකු ආසාවක් ඇවිල්ලා ඉතින් ඒක ඉතින් ඉක්මනටම වුණා. ඉතින් බයේ තමයි ආවේ. ඉතින් රිදෙනවනේ අනිවාර්යයෙන්ම මේව පියර්ස් එකක් කරනකොට. ඉතින් මේකත් ඉතින් චුට්ටක් රිදුණා.
ඉතින් කොහොම හරි කරගත්තා ඉතින් වැඩේ. මේ ඉතින් ආසයි බයයි වැඩ තමා. රිදෙනවා කියලා දැන ඒ වුණාට ඉතින් ආසාවත් ලොකුයිනේ ඊට වඩා. ඉතින් කොහොම හරි පොඩි හරි ඉතින් ආස දේවල් තියෙනවා එක එක්කෙනාගේ නේද? ඉතින් මේකත් ඉතින් මට තිබ්බ චූටි ආසාවක්. මේ වැඩේ ඉතින් ලස්සන වෙන්න කරන චූටි වැඩක් වුණාට වේදනාවත් එක්ක ඉතින් ටිකක් ලොකු වැඩක් වගේ තමා. මට ඉතින් අපේ මැනිකයි මහත්තයයි ළඟම හිටියා. ඒ වුණාට ඉතින් ඒ දෙන්න මීටත් වඩා ළඟින් හිටියා නම් කියලා හිතුණා ඒ චුට්ටක් කර රිදෙන වෙලාවට. මහත්තයා කියනවා එයාත් ඉතින් චුට්ටක් බයලු හිටියේ මට රිදෙයි කියලා. අපේ මැනිකත් සරින් සැරේ අහනවා අම්මා නැන්ද කියලා මගේ නෝස් රින් එක පෙන්නනවා මට රිදුනද කියලා අහලා. අම්මෝ ඒකත් කරගත්තා. අද දවස නම් මෙහෙම තමයි ගත වුනේ. ආයෙ දවසක හම්බෙමු.